ලොකු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මොකද ඉඩකඩක් තිබෙනවා. වෙන අවසන් පන්දුවේ ප්‍රථම පන්දුව. ඒක සදා මොකද වාසි. යාළුවෝ ලකුණු 6. හිතා ගන්නටත් බෑ. අද දසුන් ශානක රංගිරි ගමුළු ජාත්‍යන්තර පීඩා පිටේ 4 දිග්භාගයටම පාකිස්තාන් පන්දියවන්නන් අවතක්සීරුට ලක් කරමින් ප්‍රහාරය එල්ල කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඉතාමත් විශිෂ්ටයි. මේ ස්ථානෙන් හය පාරල් තුනක්. ඊට පෙර පන්දුවේදී දෙකක් ඇව්වා. හය පාරල් දෙකක් ලබා ගත්තා. මේ පන්දු ඕරේ ප්‍රථම පන්දුවටම ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වෙනවා. පන්දුවල පාකිස්තානයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දකලේ දියත් කළ ඉනිම මට සිහි ගැන්වෙනවා. දසුන් ශානකට පන්දුර පහර දෙන ආකාරය. ඔව් පැහැදිලිව ඒ තමයි ඔබේ සාමාන්‍ය රුචිකත්වයක් දක්වන්නේ වේග පන්දියවන්නට පන්දුවට පහර දීමේ හැකියාව. පසුගිය තරගයේදී ගඟ පන්දියවන්නන් සලාප්සා වශයෙන් විකට ලබා ගැනීම දීපිකට පැමිණුනේ නැහැ. කෙසේ වුණත් අද දිනේ විශාල වගකීමක් මේ ලකුණු 22ක් ලබා ගැනීම. දසුන් ශානක යලිත් උඩ පන්දුවක් ඇදීලා මෙතෙක්දී ලකුණු 6ක්. එයත් ලකුණු 6ක් මිඩිකට හරහා අනුකම්පා විරහිතව පාර එල්ල කරමින් ලකුණු දඩයම් කරන ආකාරය මේ රාත්‍රියේදී අපිට දකින්න ලැබෙන්නේ දසුන් ශානක ඔබ කියව ලකුණු 150ට තවත් ලකුණු දෙකක් පමණයි ඉතිරිව තිබෙන්නේ. පන්දු ඉතිරිව තිබෙනවා 4ක්. ඒ 6 පාර හතරක් මම දැන් කියනවා 150 160ක් බවට පරිවර්තනය වෙයි. ඒ මොඩක් නම් හොඳයි. ඉතාමත් විශිෂ්ටයි. පාකිස්තාන් කණ්ඩායම කිසිසේ සල්මන් අලියාගා ඉදිරිය නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිංහ පැටව මේ විදිහට නැගිටී කියලා. ඔව් මම හිතන්නේ සිංහ පැටවුන්ගේ නැගිටීම ඕනෑම කණ්ඩායමකට අභියෝගයක්. Yeah, it was they was set up on the one. වෛද්‍ය කොපන්දා කියන නමුත් ප්‍රතිකරණය සාර්ථකයි. In the gap පහස්සෙන් තවත් ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වෙනවා. එයා ස්පෑර් ලොක් කිරීමක් කරන්න පන්දුව කෙලින්ම පිටිපිට 6 පහරල් 3ක් ලකුණු 18ක් ලබා ගැනීම මොහමඩ් වසිම්ට ලකුණු 48ක් මේ වෙන විට පන්දු 15ක් තුන ලබා ගැනීමට සමත් වී තිබෙනවා පිටිකරුවන්. ඒ සුවිශේෂී ලෝ ෆුට්ස් පන්දුවක් ඇදින් පන්දුව ලැබෙනවා සමගම දසුන් ශානකගේ අද පාකිස්තාන වලට ගැළවීමක් නැහැ. ඒ ප්‍රතිඵලය සාර්ථක ලෙස පාලනලා ගන්න ආකාරය අපිට ලැබෙනවා. මේ ප්‍රතිපදා තරයේ ප්‍රතිඵලයේ කුමක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රේක්ෂකයන්ගේ මම හිතන්නේ මුදලට සරිලන ඉතාමත් වටිනා වින්දනයක් ලබා දෙනවා ප්‍රේක්ෂකාගාරයේ සම ඉතාමත් උද්‍යෝගිමත් තමාගේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ගලාසික අදේදී තාමත් ලබාදීම ප්‍රේක්ෂකාගාරයේ සමත් ජයසූරිය ඉතාමත් උද්‍යෝගිමත් තමාගේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය ගලාසික අදේදී තාමත් ඔයත් ලකුණු 6ක් දෙවන පන්දුවක් රැක ගැනීමට බොහෝ දුරට පිටක පන්දු රකින්නකු පැමිණෙනවා. රැක ගන්නවා මේ අවස්ථාවේදී. ඒසේ නොවුනා නම් අඩුම ලකුණු අඩු පන්දු ප්‍රමාණයකදී ලකුණු 50 ලබා ගැනීමට උට හැකියාවක් දුසකයක් තිබුණේ නැහැ. විශිෂ්ට නායකයා දසුන් ශානක පිටියෙන් ඉවත් කරන ලකුණු 34ක් ලබා සිටියේ මොහොමඩ් වසිම්ගේ පන්දු ඉදිරියේ. බන්දු රෝගිය මෙහෙවර ඉතාමත් ඉහළින් ඉටු කළ අපේක්ෂකයන්ටත් වඩා ඔහුගේ කාර්යභාරය ඉතාමත් ඉහළින් ඉටු කළ අපේක්ෂකයන් ඉතාමත් මම හිතන්නේ හොඳ ප්‍රතිචාරයක් ලබා දෙනවා ප්‍රෝත්සාහන ලබා දෙමින් නායකත්වයේ ඉනිමක් ඔහුගේ වගකීම ඉතාමත් ඉහළ මම හිතන්නේ උමනාටත් වඩා අද දිනේ මේ කෙටි පන්දුව 12 තුන ඔහු පන්දුව 9ක් තුල ලකුණු 34ක් ලබා ගනිමින් ඉතාමත් විශිෂ්ට ඉනිමක් දියත් කළා. ඒක 6 පහර 5ක් මම හිතන්නේ 5ක් ඇතුළත උත්තරේ වනේ 6 පහර 5ක් මම හිතන්නේ 5ක් ඇතුළත උත්තරේ වනේ ඉතාමත් විශිෂ්ටයි ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒකේ 34න් 6 පහරල් 5ක් එක්කාසුයි. තරගයේ පුදුම ජීවියක් ලබා දුන් ක්‍රීඩකයා බව පැහැදිලි. දැන් පන්දුව පාර දෙන්න සඳහා ඉදිරියට පෙරසුන ක්‍රීඩකයා වනිදු හසරංග උට පන්දු ඉතුරුව තිබුණා පන්දු දෙකක්. වනිදු හසරංගත් තාමත් සුවිශේෂී පිටකරේ
ඉතිකරන රටාවතෙන් ගත් කළ පසුගිය තරගයේදී වේගවත් වන වලිදු තරග 92කට මුහුණ දෙමින් ලකුණු 791ක් ලබා ගැනීම ස්ට්‍රයික් රේට් එක පිටිකරන වේගය ලකුණු ලබා ගැනීම වේගය 126. ඔවයි පන්දුවක් සඥා වෙනවා. තවත් එක් අතිරේක ලකුණු. ඔය ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසියම් වාසියක් දෙනවා. තවත් ලකුණු තවත් එක් අතිරේක ලකුණු. ඔය ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසියම් වාසියක් දෙනවා. තවත් ලකුණු දෙකක් නිත්‍යානුකූල පන්දු දෙකක් තිබෙනවා. ඒ අනුව තවත් ලකුණු 5ක් ඔයට වැඩි ලකුණු 160 මානසික විශාල ශක්තියක් ශ්‍රී ලංකාවට මම හිතන්නේ මානසික විශාල ශක්තියක් ශ්‍රී ලංකාව දෙවනුව පන්දුර පහර දෙන පාකිස්තාන කණ්ඩායමට දැඩි අභියෝගයක් වනවට සැකයක් නැහැ මේ ලකුණු සංඛ්‍යාව. ඔව් අනිත් වාරිම පැහැදිලිව අභියෝගයක් නමුත් ඩිසිප්ලින් ඕනේ වැඩගත් වෙනවා මගේ මේ. අනිවාර්යයෙන්ම ස්ක්වාඩ් පහරකට පෙළපෙන්නේ ටොප් එජ් පන්දු වැඩි ඩීප් තර්ඩ් මැන් අතරින් පන්දු 15කට ඇදියාවේ එක ලකුණකින් සීමා වෙනවා. එක් පන්දුවක් පමණයි තුරට තිබෙන්නේ. පන්දු 11යි පන්දු 5යි ලකුණු 156යි විකට් 6යි ශ්‍රී ලංකා කණ්ඩායම. එදා මැද විශිෂ්ට ඉනිමක් අද දිනේදී පන්දු 12ක් තුනකට නගන්නට ලංකා කණ්ඩායම සමත් වීම. පන්දු යවන්නට විශාල කාර්යභාරයක් පවරන තරගයක් පැවූ මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට පිළිවන්. ලෝ ෆුල්ටස් පන්දුවක් පිටතටමයි ලැබෙන්නේ වේගවත් පාරක් කියලා කියන ලකුණු 4ක් ලබා ගැනීමට ජනිත් ලියනගේ සමත් වෙනවා සමගෝගේ ලකුණු සංඛ්‍යාව පන්දු 22 පන්දුවටක් තුන ලකුණු 22ක් ලබා ගැනීමෙන් මුළු ලකුණු සංඛ්‍යාව ඔබ කිව් ලකුණු 160 සීමාවට පැමිණෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම විකට් 6ක් මිද වැටි නොදෙවි පන්දුවට පාර දෙන වනිද හොස්සරංග 1යි 1 පන්දුවකදී ජනිත් ලියනගේ පන්දු 8යි ලකුණු 22ක් ලබා ගැනීම. පන්දු කෝර 12ක් අවසන් වෙන විට ලකුණු 160ක් ලබා ගන්නවා කියන බඳුර විශේෂයෙන් වර්ෂාව නිසා තරගයේ පන්දුවර 12කට සීමා කළා. ඒදී ශ්‍රී ලංකා කණ්ඩායම කාසිවාසී පරාජයට පත්වුවත් ඔවුන් කිසියම් ආකාරයක එම කාසිවාසී පරාජයත් සමග කිසියම් අප කියනවා අඩියක් පිටුපස